ආයිබෝවන් හැමෝන්ටම ඉතින් අද අපි හිතුවා ඔයාලට ඇන්තූරින් වගා කරන ඔයාලට විශේෂයෙන්ම টොප් කට් එකක් නැත්නම් කඳේ උඩ කොටස කපා වෙන් කරලා කොහොමද අලුත් බඳුනක ස්ථානගත කරන්නේ කොහොමද කියන එක මම හිතන්නේ මේ වීඩියෝ එක දැක්කහම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි මේක සියල්ලම ඒ කියන්නේ විද්‍යානුකූලව සියල්ලම පැලේ টොප් කට් එක හිටවන විදිය අපි කියලා දෙනවා ඒක නිසා මේ වීඩියෝ එක අවසාන වෙනකන් නරඹන්න මම හිතන්නේ ඇන්තූරියම් වගා කරන ඔයාලට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි වීඩියෝ එක කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මම අද ලෑස්ති කරගෙන තියෙනවා මේ පැත්තේ මේ টොප් කට් කරන්න පුළුවන් පැල ටිකක්. ඉතින් මම අද ඔයාලට පහසුවෙන් টොප් කට් කරන්නේ කොහොමද කියන එක කියලා දෙන්නම්. මම මේකෙන් පැලයක් තෝරගන්නවා. ඉතින් ඒක තෝරගෙන ඊට පස්සේ මම මෙන්න මේ පැලේ තමයි තෝරගත්තේ. මේකේ නම් ගොඩාක් මේ කට් මුල් ඇහිලා කියලා පේනවා ඇති. ඉතින් මට මේක පාසුවෙන් කට් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. එතකොට බලන්න ඔයාලා මේක කොහොමද টොප් කට් කරගන්නේ. කරගත්තට පස්සේ මම කරන සියල්ල බලන් ඉන්න වගා මාධ්‍යත් හදන විදිය කියලා දෙනවා. ඉතින් මම ඉක්මනට টොප් කට් කරනවා. ඉතින් මම මුලින්ම කියන්න ඕන ඔයාලා ගන්න මෙන්න මේ පිහිය කැපුම් පිහිය. ඉතින් මම මේක හොඳට සෝදලා ඔයාලට පේනවා ඇති මේ කොන්ඩිස් ද්‍රාවණය ගිල්ලලා අරගෙන තියෙන්නේ. මොකද අපි කපන පිහිය පිරිසුදු. ඉතින් ඒ වගේම මේවට අපි දිලීර ඇතුල් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි එහෙම කරන්නේ. ඉතින් මම තෝරගන්නවා අනිවාර්යෙන්ම කඳට දෙකක් තුනක්වත් තියෙන්න විදිහට තෝරගන්න. ඉතින් කට් එක දාන්නකොට පරිස්සමින් දාන්න. මුල් පරිස්සම් කරගෙන මුලක් දෙකක් කැපෙන්න පුළුවන්. නමුත් කඳේ උඩට මුල් තියෙන මේක නම් මට ලේසියෙන් කට් කරගන්න පුළුවන් වෙයි. ඉතින් සවුත් මුල් තියෙනවා නම් අයින් කරන්න. මම තෝරගත්තා මෙතනින් කැපුවොත් හොඳයි කියලා. ඉතින් බලන්න හිමින් පරිස්සමින් කපන්න ඕන. ආනතර බලන්න මම පරිස්සමෙන් টොප් කට් එක කැපුවා. කැපුවට පස්සේ මම කරන්නේ විශේෂයෙන්ම එතනට ඉක්මනින්ම මෙන්න මේ කොන්ඩිස් ද්‍රාවණය උකුවට හදාගෙන තියෙන්නේ ගොඩක් ගන්නට. ඒකෙන් වක් කරලා කැපුම් දාරත් එක්ක වක් කරනවා. වක් කරලා විනාඩි 2-3ක් පැත්තකින් තියනවා. විනාඩි 2-3ක් පැත්තකින් තියනවා. මම ඒක පෙන්නන්නම්. ඊට පස්සේ අපි මුලින්ම මෙන්න මේ මෙතන තියෙන කැප්ටාන් මෙන්න මේ කැප්ටාන් ටිකක් මෙන්න මේ බොටම් එක නැත්තම් කඳ කොටසේ ගාලා මම ඒක අයින් කරලා තියෙනවා. මොකද ඒකට විස බීජ ඇතුල් වෙන්න පුළුවන්. ඒක නිසා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විනාඩි 2ක් විතර තිබ්බේ මෙන්න මේ টොප් කට් එකේ කඳේ උඩ කොටසේ මේ කැපුම් දාරේ ඔයාලට අඟුරු ගන්න පුළුවන්. නැත්නම් මම නම් දිලිනාශකයක් පාවිච්චි කරන මේ වෙලාවේ ඔයාලට පේනවා ඇති කැප්ටන් දිලීරය තමයි මම දිලිනාශකය තමයි භාවිතා කරන්නේ. ඒක හොඳට මෙතන ගන්න. ඊට පස්සේ මේකේ නම් යාළුවනේ මේකේ නම් ඔයාලට පේනවා ඇති මෙන්න මේ මුල් හොඳට තියෙනවා. සමහරක් වෙලාව මුල් 1 2යි টොප් කට් කරනකොට
එතකොට මම කරන්නේ මෙන්න මේ මෙතන රූට් ඔන් කියන අත්‍යවශ්‍යම නැහැ. ඉතින් ගොඩක් හොඳයි මම කිව්වා සියල්ලම කියලා දෙනවා කියලා. මෙන්න මේ මුල් එන හරිය පොඩ්ඩක් කඳ චුට්ටක් සුද්ධ කරගන්න පුළුවන් නම් අර පරණම කොළ අලුත් මේවා නෙමෙයි අර පරණම ආරක්ෂාවට එන්නේ කොළ අන්න ඒ හරිය මොකද කරන්නේ මම කැප්ටන් ගාවට උඩ කොටසේ රූට් ඔන් තවර ගන්නවා. ඉතින් රූට් ඔන් තවරගෙන ඉවර වෙලා මම පැත්තකින් තියලා වගා මාධ්‍ය ලෑස්ති කරන්නම්. right. ඔයාලට පෙන්නන්නම් සුපිරියටම වගා මාධ්‍ය හදන විදිහ. ඉතින් මේක සමහර විට දේශගුණය අනුව වෙනස් වෙනවා. දැන් අපි බස්නාහිර පළාතේ නිසා මට මම අත්දැකීමෙන් කියන්නේ බස්නාහිර පළාතේ නිසා මේ මම අන්තරින් කරන් යන නිසා සුදුසු වගා මාධ්‍යයක් තමයි මම තෝරගෙන තියෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට නුවර පැත්තට මේ මාධ්‍යයේ සාධන ප්‍රමාණය අර ගන්න අනුපාතය වෙනස් වෙන්න පුළුවන්. මම ඒක පැහැදිලි කරන්නම්. බලන්න මෙතන මම මෙන්න මේ වාචනයක් මේ පෝච්චයක් තමයි තෝරගෙන තියෙන්නේ. ඒකට මුලින්ම එකතු කරගන්නවා ගඩොල් කට කිහිපයක්. මොකද යට හොඳට වතුර බහින්න ඕන නිසා ඔන්නෝම ගඩොල් කට කිහිපයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේක පැත්තකින් තියලා දැන් වගා මාධ්‍ය හදන්න යන්නේ. හොඳට බලන්න මෙතන මම අපිට පොල්ලෙලි කුඩාවට කපාගත් පොල්ලෙලි කොටස් දෙකයි. ඊට පස්සේ මෙතන ඒකට කර 10 කාලක් වගේ ඒ කියන්නේ 4න් එකක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ මම මේ වෙලාවේදී ස්වභාවික පොහොරක් භාවිත කරන ගිරිසීඩියා. ඒකෙත් 4න් එකක් වගේ කර 10 ප්‍රමාණය සමාන ප්‍රමාණයක්. මෙතන ගංගේ වැලි කොටස් පිරිසුදු කරගත් හොඳින් පිරිසුදු කර ගංගේ වැලි කොටස් එකක් ගන්නවා. බලන්න ඒක දාන විදිහ. මේකේ අනිවාර්යෙන් විශේෂයෙන් කියන්න ඕන මම කො සුපිරියටම කියලා දෙනවා කියන එක. වතුර පොඟවල අනිවාර්යෙන්ම ගන්න ඕන. හැබැයි වතුරට වඩා විශේෂයෙන්ම මම ලාවට හදාගත්ත කොන්ඩිස් ද්‍රාවණයක ගිල්වල තමයි මෙන්න මේ පොල්ලෙලි කැදලි ගන්න. ඉතින් මේ විනාඩි 10ක් විතර තියලා එතකොට මේ හොඳට මේකේ දිලීර නාශනය වෙනවා. වියලාගත් පොල්ලෙලි කහටිවත් කරගත්ත පොල්ලෙලි. ඊට පස්සේ මම හදන්න ඉස්සරින් කොන්ඩිස් ද්‍රාවණයක ගිල්වල තමයි ගන්නෙ. ඉතින් ඔයාලට පැහැදිලි වෙයි එහෙනම් මේකේ දිලීර හැදෙන්නේ නැති තරම් පරිස්සම් කරනවා කියන එක මේ වගා මාධ්‍යත් එක්ක. ඊට පස්සේ මම පොල්ලෙලි කොටස් දෙකක් එකතු කරපු එකට වැලි කොටස් එකක් එකතු කරනවා. ඉතින් ටිකක් ගංගේ වැලි තමයි ගොඩක්ම හොඳ. නමුත් ඒවා හොඳට මඩගතිය අයින් කරන්න. මේකටත් දාන්න තෙත වැලි. මොකද මේක නැත්තම් වාට මිශ්‍ර කරනකොට තේරෙවි ලොකු ප්‍රශ්නයක් වේවි මිශ්‍ර කරගන්න බැරි. ඊට පස්සේ මම අර කරල් 10 4න් එකට පංගුවක්. ඊට පස්සේ මෙන්න මේවා ලේසියෙන් හොයාගන්න පුළුවන්. මේක හොඳට ස්ප්‍රෙඩ් කරන්න. මොකද හැමතැනටම සම්බන්ධ වෙන විදිහට මෙන්න මේ ගිරිසීඩිය හොඳින් වියලාගෙන කුඩු කරගත් ගිරිසීඩිය කොළ. ඉතින් මේවා ගොඩක් අය මම හිතන්නේ කියලා දෙනවා කියලා මේ පැලේ පරිස්සම් කරගන්න ඕන. මුලින්ම අපි එයාට තමයි ප්‍රමුඛ ස්ථානෙ දී යුත්තේ. ඊට පස්සේ උන්වහන්ට තියෙනවා තවත් දෙයක්. මම චූට්ටක් බිත්තර කටු වේලලා එතකොට මේකත් මේ මාධ්‍යයට එකතු කරගත්තාම අපි දැන් මේකට ඔස්මොකොට් වගේ දෙයක් භාවිතා කරලා නැහැ. භාවිතා කරනවා නම් හොඳයි. ඉතින් මම මේ වෙලාවේ ඔස්මොකොට් වගේ දෙයක් භාවිතා කරලා නැහැ. දැන් ඔයාලට පේනවා. ඉතින් මේක ගොඩාක් කලවම් කරන්න. හොඳට කලවම් වෙනවා. මගේ අතට දැනෙනවා. මොකද
මේක ගොඩක් කලවම් කරන්න නැහැ. මොකද වැලි ටික යටට බහින්න පුළුවන්. අර තෙතමනේට ඇලිලා තියෙන නිසා හොඳට කලවම් වෙනවා. දැන් මම හිතනවා දෙපාරක් තුන් පාරක් ඔය විදිහට දාගත්තාම ඇති කියලා. ඊට පස්සේ මම ඉස්සරින් සකස් කරගත්තේ බඳුන අරගෙන ගඩොල් දාපු බඳුන අරගෙන මුලින්ම වගා මැදිය පුරව ගන්නවා. භාගයක් පමණ පුරව ගන්නවා මේ වෙලාවේදී. ගොඩක් උඩට පුරව ගන්නේ නැහැ. මොකද මුල් ටිකක් තියෙනවා මම ගත්තේ টොප් කට් එකේ. ඒක විශේෂයෙන් කියන්න ඕන ඔයාලට උඩට මුලක් තියාගන්න පුළුවන් නම් ඒ මුලක් තියාගන්න. මොකද ඇන්තූරියම් ගොඩක්ම ජලයටම නෙමෙයි හුරලා තියෙන වාතයත් අවශ්‍යයි. ඒක නිසා තමයි උඩට මුලක් තියාගන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට ඊට පස්සේ හිමීට වටේට මේක මේ ආකාරයෙන් දාගන්න බලන්න. මම පාවිච්චි කරන ක්‍රමය ඔයාලට වඩා පැහැදිලිව පෙනේ. ඉතින් මේක තමයි 100ට 100ක්. ඉතින් වතුර වැඩි පළාතක නම් ඒ කියන්නේ වර්ෂාපතනයේ වැඩියෙන් වැටෙන පළාතක නම් ඔයා ඉන්නේ වැලි ගතිය වැඩි කරන්න. ඊට පස්සේ වියලි කලාපයක තියෙනම් පොල්ලෙලි කැබලි වැඩි කරන්න වැලි අනුපාතයට වඩා. එතකොට අර වතුර බහින්න තමයි මේ ගොඩක් වෙලාවට අපි භාවිත කරන්නේ. ඊට පස්සේ මම අවසාන වශයෙන් කියලා දෙනවා ඔයාට මේ කරලා ඊට වඩා ගොඩක් හොඳයි අර කොන්ඩිස් උකුව හදාගත්ත එකෙන් හොඳට වටේට දාන්න තවත් හොඳයි. මම පොල්ලෙලි කොන්ඩිස් වල පොඟවල ගත්තේ. ඉතින් මේක හොඳට දාන්න. එතකොට ඔයාගේ රෝදේ අර කැපුම් කට් එකේවත් මුල්වලවත් දිරිනාශක නැතුව හොඳ ඵලයක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා මම හිතන්නේ අද සියල්ලම ඉගෙන ගත්තා. කොහොමද මේ වගා මාත්‍ය හදන්නේ, පැටොප් කට් එකක් දාන්නේ, මේ කොළ දෙක තුනක් තියෙන්න ඕන යට බොටන් එකට. ඊට පස්සේ තව ඔයාලට අවශ්‍ය දේවල් තියෙනම් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරලා ඒවත් තොරතුරු දැනගන්න මම උදව් කරන්නම්. මොකද පොඩි ප්‍රශ්න එනවා මේවට බෙහෙත් වර්ග අවශ්‍ය වෙනවා සමහරක් කාලවල වලට. ඒව ඔයාලා අවශ්‍ය දෙයක් තියෙනම් මගෙන් දැනගන්න. ඉතින් බොහොම ස්තුතියි. මේ කොහොමද මම කට් කරන්න තියාගන්න පැල ටිකක්. ඒක නිසා බොහොම ස්තුතියි වීඩියෝ එක නැරෙව්වාට. ආයිබෝවන්.